රියානතුරක් සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනිය අයේෂා දිසානායක වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බත්තරමුල්ල වෝටර්සේ චෝට්ලේ රථගාලයේදී පසුගිය 20 වනදා මෙම අනතුර සිදුව ඇති බව තමයි පොලිසිය සඳහන් කරන්නේ. මෙම අනතුරින් වයස අවුරුදු 26ක් සහ 37 යන වයස්වල පසු කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බව තමයි වාර්තා වුණේ. මින් එක් කාන්තාවක් කොළඹ ජාතික රෝහලේත් අනිත් කාන්තාව ජයවර්ධනපුර මහා රෝහලේත් ප්‍රතිකාර ලබන බව තමයි පොලිසිය පවසන්නේ. රංගන ශිල්පිනී අයේෂා දිසානායක පැදවූ මෝටර රථය වෝටර් සේජ් හෝටලේ රථගාලයේදී එක්වරම පසුපසට ධාවනී වී අදාළ කාන්තාවන් දෙදෙනාගේ ගැටීම් මෙම අනතුර සිදු වී තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලබා ඇත්තේ හෝටලේ සේවය කරනු ලබන සේවිකාවන් දෙදෙනෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ. අනතුරින් එක් කාන්තාවකගේ කසේරුකාවට සහ අනිත් කාන්තාවගේ දෙපා වලට බරපතල හානි සිදු වී තිබෙනවා. මෙම අනතුරින් පසු ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මෝටර රථයේ පැදවූ අදාළ රංගන ශිල්පිනියද 1990 හදිසි ගිලන රථයකින් ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. එලෙස රෝහල්ගත කළ රංගන ශිල්පිනිය රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියේදී පසුගිය 22 වනදා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු ඇය පසුගිය 23 වනදා ගංගොඩවිල ගරු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප මත මුදාහර ඇති බව තමයි වාර්තා වන්නේ. මේ අතර අනතුරට ලක් වූ එක් කාන්තාවක් වෙනුවෙන් සානුකම්පිත දීමනාවක් වශයෙන් රුපියල් 2,50,000 බැගින් ලබා දීමට රංගන ශිල්පිනිය එකඟ වී ඇති බවත් තොරතුරු වාර්තා වනවා.